ආදරණීය වහල්ලුනි. ඔබ සියලු දෙනාගෙන් මං අහනවා. රට බංකොලොත් වෙලා තෙල් ගෑස් නැතුව උඹල පෝලිං වල ඉන්නකොට උඹල දැක්කද අපි එකට එකතු වෙලා ඒවට විසදුම් හොයනවා. නෑ. අපි එහෙම කළේ නෑ. එදා මාස්කු ප්‍රහාරෙන් මිනිස්සු සිය ගණනක් මැරෙනකොට අපි මිනිස්සුන්ගේ පැත්ත හිටගෙන කළු ඇදගෙන ශෝකය ප්‍රකාශ කරාද? නෑ. අපි එහෙම කළෙත් නෑ. එතකොට බලය තිබ්බේ අපේ අතේනි. එතකොට අපිට උබලාගෙන් වැඩක් නෑ. එදා අපි බාල බෙහෙත් ගෙන්නවා. බෙහෙත් කියලා ලුණු වතුර එන්නත් කරා. එදා අපි ඒවට විරුද්ධව පාරට බැස්සද? නෑ. අපි එහෙම කරේ නෑ. එදා අපි කරේ බාල බෙහෙත් ගෙන්නපු උන් නිර්දෝෂී කියලා අපේ උන් වෙනුවෙන් අපි පෙනිසිටියා. මොකද අපිට උබලට වඩා අපේ පක්ෂේ උන් වටිනවා. උබලව අපිට ඕනා වෙන්නේ ඡන්දයක් තියෙනකොට විතරයි. ආණ්ඩුව පෙරලන්න ඕනා නිසා තමයි විපක්ෂයේ සියලු දෙනාම ආණ්ඩුව කරන්න යන වැඩපිළිවෙල කොච්චර හොද වුණත් ආණ්ඩුවේ නැති වැරැද්දක් හරි ඇදලා ගන්නෙ. උබලා කැමතිද අපි කරපු වැරදිවලට හිරේ යනවට? අපි කොච්චර හොරා කෑවත් 30 වසරක් පැවති යුද්ධේ ඉවර කරපු පරම්පරාවක්. උබලා කැමතිද එහෙම සේවයක් කරපු අයව සුළු වැරදිවලට හිරේට යනවට? නෑ නේද? උබලා වගේ ගව සම්පතක් ඉන්නකල් අපි කවදාවත් හිරේට යන්නේ නෑ මිත්‍රවරුනි. හැමදාම අපේ දංකුඩ කාගෙන ඉඳපල්ලා 2029 නියත ජනපති වෙලා ආයෙත් අපිට හොරා කණ්ඩ ඉස්සර වගේම ෂෝදාගෙන උබලගේ බදු සල්ලි වලින් අපිට යැපෙන්න සහයෝගය ඕනා.